හායි ඉතින් කට්ටිය මොකද එන්නේ වෙල්කම් ටු කුළුණුස් ඩයරි. ඉතින් මගේ දෙවෙනි vlog එක අරගෙන තමයි ආවේ. ඉස්කෝලේ 6 වසරේ වගේ ඉඳන් මගේ ඉතින් යාළුවෙක් හිටියා මෙසඳ කියලා. එයාත් එක්ක ඉතින් ඒගොල්ලන්ගේ ෆැමිලි එකේ කට්ටියයි මායි ගියා නුවර පොඩි ට්‍රිප් එකක්. ඉතින් මේ ඒකේ වීඩියෝ එක අරගෙන තමයි ආවේ ඔයගොල්ලන්ට. ලොකුවට වීඩියෝස් නැහැ. සාමාන්‍යයෙන් පොඩ්ඩක් ඉතින් ගියපු තැන්වල වීඩියෝස් ටිකක් තියෙන ඉතින් ඒ ටික අරගෙන ආවා ඔයගොල්ලන්ට. නම් බලලා ලයික් කරන්න, කමෙන්ට් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න මගේ channel එක. thank හලෝ මෙසඳ. යෝ කොහෙද යන්නද දැන් අපි දැන්? මාමුල් පැත්තට ගිහින් තමයි යන්න හදන්නේ දැන්. නුවර පැත්තට. යන්න. දැන් මේ අපි වාහනයක් රෙන්ට් එකට ගත්තා. එතනින් ගත්තේ ඩයල් එක ඇවිල්ලා විනාඩි 5ක් ඉන්න කියලා ගියා තාම නෑ. විනාඩි 20ක් විතර මෙතන බලගින්න තාමත් නෑ. අපේ ඉතින් වාහනය ගෙනිහිල්ලා තින්නේ මේ වාහනේ AC අඩුවෙන් දීලා තින්නේ. AC ගෑස් ගහන් එන්න තමයි ගිහිල්ලා තින්නේ. ඩයල් එක අපි බැන බැන හිටියට මේ අන්තිමට ඒක ගහලා දුන්න හින්දා කොන්දට ගියා නැත්නම් AC නැතුව තමයි යන්න වෙන්නේ. ඉතින් ඊට පස්සේ අපි වාහනේත් අරගෙන දැන් හයිවේ එකට දාලා යන ගමන් ඉන්නේ පොඩ්ඩක් ටයිම් එක නම් පරක් වුණා. ෂේප් එකේ යන ගමන් ඉන්නේ. යෝ වත් දෙන්නේ දැන්. දැන් පාර මැප් එක දාගෙන උනාට හයිවේ එකට වෙන්නේ. හයිවේ දාලා කඩවත පැත්තෙන් යන්න හදන්නේ. කඩවත නුවර පාර. නේ දැක්කේ ඉතින් අපි නම් නෝට් ළඟලා බලමු. අපි ඉතින් දැන් මේ කඩවතින් හයිවේ එකෙන් එළියට දාලා නුවර පාරේ එන ගමන් ඉන්නේ. ඒ කියන්නේ කොළඹ නුවර පාරේ තමයි සෙට් වෙන්නේ කඩවතින් එළියට දැම්මට පස්සේ. ඒකෙන් එනකොට ඉතින් මේ ඇවිල්ලා කඩු ගන්නාව හරිය මේ හරිය ඕගොල්ලෝ දන්නවා. ඉතින් මේ හරියට නම් මම පට ආසයි මේ හරිය පට ලස්සන මේ view ටිකක් තියෙන. ඉතින් මේ පැත්තෙන් ගල එහෙම තියෙනවා. අනිත් පැත්තෙන් කඳු සෙට් එක තියෙනවා. ඉතින් අමුතු ලස්සනක් තියෙනවා. ඒකයි පොඩ්ඩක් වීඩියෝ එකක් දාගත්තේ. අපි දැන් මචං කොහෙද ඉන්නේ? දැන් ඉන්න මචං දල්දා මාලිගාව හරි. දල්දා මාලිගාව කියන්නේ පොඩි කියන්නේ කොහොමද මචං? මම කියන්නේ අද පොයිස් නිසා පට්ටම ට්‍රැෆික් පැලිච්ච තරක් නෙමෙයි. ඔයාලට රවුමුකුත් ගහලා පාකින් හොයාගන්න නැතුව මේ ඇවිල්ලා එන්ට්‍රන්ස් එක ගාවින් කිලෝමීටර් එකමාරක් විතර ඇවිල්ලා තමයි පාකින් එකක් හොයාගත්තේ. ඔයාලා දැන් මේ පාස් කරලා දෙන්නත් එක ෆයින් යන ගමන් ඉන්නේ. මේ තමයි අපිත් එක්ක ට්‍රිප් එකට ගියපු කට්ටිය. ඉතින් මේ කට්ටිය වල මෙසද මේ ෆැමිලි එකේ කට්ටියත් එක්ක තමයි මං ගියේ. මම ඔයගලන්ට කිව්වනේ. ඒ කට්ටිය තමයි ඔය ඉන්නේ. අපි දැන් දළදා මාලිගාවේ උඩ පැත්තේ එන්ට්‍රන්ස් එකෙන් ඇතුළුනේ. මේන් එන්ට්‍රන්ස් එකෙන් නෙමෙයි ඇතුළුනේ. මේ අපිට පාකින් එකක් හොයාගන්න බැරි වෙච්ච ඉතින් හේතුව පේනවා ඇති. මේ පට්ට සෙනගක් ඉන්නේ. මේ එදා මං හිතන්නේ පොය දවසක් ඉඳ වෙන්නේ නැති මාරම සෙනගක් ඉන්නේ දළදා මාලිගාවේ. පොඩ ඇතුළෙද්දි නම් එපා වුණා. සෙනග ගොඩේ පොලිමේ තෙරපිලා තමයි ඇතුළුනේ. පොලිස් චෙක් පොයින්ට් එකෙන් අපිව චෙක් කරලා ඉතින් මෙතනින් තමයි දළදා මාලිගාවට යන්න තියෙන්නේ. සෙනග නැහැ පොඩ්ඩක්වත්ම සෙනග නැහැ. පේනවනේ ඔයගොල්ලන්ට. දළදා මාලිගාවට ගියාම සාමාන්‍යයෙන් හිත නිදහස් වෙනවා කියලා කියන්නේ. උනාට අපේ නම් හිත නිදහස්ුන්නේ නැහැ සෙනගත් එක්ක. ඇතුලේ වීඩියෝස් දාන්න එපා ගයිස්. මේ මම ওই වීඩියෝ දැම්මේ සෙනග ගොඩේ අර ෆොරිනර්ස්ලා වගේකුත් වීඩියෝ කර කර හිටියා. මම එහෙම ෂේප් එකේ වීඩියෝ දැම්මේ ඔයගොල්ලන්ට සෙනග පෙන්නන්න. මෙහෙමයි. දැන් අපි ආවා දළදා මාලිගාව වෙන්ද ඇතුලේ වීඩියෝස් දාන්න කරන්න පොඩ්ඩක් අමාරුයි. මේ එකක් දැන් දාගත්තා මම ටිකක් දැම්මා. මේ දැන් යන්න තැනක් නෑ නැත්තම ඉවත් කොහෙද යන්නේ? මුන් එක්ක රිප් වෙන අපිට ගහන්න ඕන. දැන් දළදා මාලිගාවේ එල්ල වෙන්දා තාම දැන් යන්න තැනක් නෑ. මායි මගේ යාළුවා ඉතින් වාහනේ පාක් කරන්න දැන්න ගිහිල්ලා මැප් එක බලලා කතා වෙලා ඉතින් ලස්සන පන්සලක් හොයාගත්ත යන්න. මේක ඇවිල්ලා පොඩ්ඩක් වන්දනා ගමන සීන් එකක් තියෙන්නේ. ඔක්කොම ගියේ පන්සල් වල. ඉතින් මේකත් මේ පන්සලක් හොයාගත්ත යන්න. පන්සලේ නම සඳගිරි සෑය. ඔයගොල්ලෝ දන්නවා ඇති මේ කන්දක් උඩ ලස්සන පන්සලක්. ඉතින් මේකට යන්න තින්නේ මේ මාර ලස්සන පාරක තේවත්තම් මැදින් එහෙම ගිහිල්ලා යන්න තින්නේ කඳු යායක් මැද්දෙන්. ඉතින් අපි පන්සලට ගිහිල්ලා බලමු පන්සලේ තත්ත්වය කොහොමද කියලා. ලස්සනයිද කියලා. මම නම් ඊට කලින් ගිහිල්ලා නැහැ හැබැයි පන්සලට. පන්සල තියෙන තැන නම් මාරම ලස්සනයි. මේ වුණාට වැඩේ කියන්නේ දළදා මාලිගාව වගේම තමයි. මාර සෙනගක් ඉන්නේ. ඔයගලන්ට පේනවා ඇති වාහන පාක් කරගන්න විදියක් නැහැ. මාරම සෙනගක් ඉන්නේ එතන. පන්සලට යන්න තියෙන්නේ ගයිස් මේ ලස්සන තේවත්තක් මැදින් කන්දට යන්න තියෙන්නේ.
හන්තාන පැත්ත කඳු යායක්ම පේනවා මං හිතන්නේ මට හරියටම ෂුවර් නෑ මාර ලස්සනයි මේ අමුතුම ලස්සනක් තියෙන්නේ හරිය ඉතින් තේවත්ත මැදින් කොළ පාටක් තමයි තියෙන්නේ ඔක්කොම අපි දැන් ඉතින් පන්සලේ ඉන්නේ පන්සලේ උඩට ඇවිල්ලා එතන ලස්සනයි අමුතුම ලස්සනක් තියෙන්නේ යන්තම් මීදුමකුත් තියෙනවා ඉතින් වටේ මාරම ලස්සනයි ඔය පොලිමේ එහා පැත්තේ ඉඳන් ඉතින් දිගටම එන්න තියන්නේ මේ චෛත්‍ය ඇතුළට යන්න තියෙනවා බලන්න මේ පොලිමේ එන්න තියෙන ඉතින් පට්ට සෙනගක් ඉන්නවා එතන අපි දැන් ඉන්නේ සඳ ගිරිසෑයේ සඳ හිරුසෑයේ සඳ හිරුසෑය තියෙන්නේ කතරගම නෙමෙයි අනුරාධපුර අනුරාධපුරේ මේ කතරගම නෙමෙයි අනුරාධපුරේ සඳ ගිරිසෑය මේක ඔයාලා මට කිව්වේ සඳ හිරුසෑය කියලා මේ මෙහෙමයි පොඩ පිට පොඩක් පෙන්නන්නවා වගේ සිත යන්තම් පෙන්නන්න ටිකක් නාලා ඉන්නේ හොඳටම චෛත්‍ය ඇතුළට යද්දී අතන උඩදී ගානට වහින්න පටන් ගත්තා මේ තද වැස්සක් වැස්සේ ඉතින් වැස්සට අහු වෙලාම චෛත්‍ය ඇතුළට ගිහිල්ලා එළියට ආවා මේ ඒත් පොඩි පොදයක් යනවා ඉතින් මේ ඒත් එක්කම අර වැස්සත් එක්ක මීදුමක් ආවා මාර මේ ලස්සන මීදුමක් ආවේ පේන්නේ නැහැ අපිවත් අර වටේ තියෙන view මුකුත් පේන්නේ නැහැ මේ සීතලකුත් තියෙනවා 아무තු මීදුමත් එක්ක මාර ලස්සනයි ඉතින් මේ ඊට පස්සේ අපි බහින්න පටන් ගත්තා බහිද්දිත් ඉතින් වැස්සේ තෙමීගෙන තමයි වැස්සේ අපිට දැන් වෙන තැන්වලට යන්න ටයිම් එකකුත් නැහැ මේ මහන්සිත් එක්ක ඉතින් අපි නවතින තැනට ආවා එතන තමයි මාව පිස්සු වට්ටපු දැන ඉතින් ඕගොල්ලන්ට පේනවා පට්ටම ලස්සන view එකක් තියෙන්නේ අර පැත්තෙන් ඉර බැහැගෙන යනවා ලස්සනට අපි හවස් වෙන්න ආවේ මාරම ලස්සනයි මුළු නුවර නගරෙම පේනවා මේ එතන view point එකට රෑ වෙන්න ටවුන් එකේ තියෙන ලයිට් ටික දැන් දාන්න පටන් ගන්නවා ඉතින් මේ පට්ට ලස්සනයි ඒ ලයිට් ටිකත් එක්ක මේ ටවුන් එකේම තියෙන ලයිට් ටික වැටුණාට පස්සේ පට්ටම ලස්සනයි ඉතින් මේ රෑට කාලා කරලා ඔක්කොම ඉවර වෙලා ඉතින් පොඩි chat එකක් දාන් ඉඳලා පාන්දර එකට විතර මම වීඩියෝ එකක් ගත්තා. එතකොට නම් පාට්ටම කරුවලයි එදන. ඉතින් යාළුවනේ good morning හැමෝටම. උදේ ඉතින් නැගිටලා ලෑස්තිලා ඉන්නේ අපි දැන් ඊළඟ ලොකේෂන් එකට යන්න. ඒත් ඉතින් අර view එක නම් මට අමතක වෙන්නේ නැහැ. උදේත් ඉතින් එතන view එකේ ඔයගලන්ට වීඩියෝ එකක් ගෙනාවා. ලස්සන පෙන්නන්න ඉතින් මුළු ටවුන් එකේම ලස්සන පේනවා එතනට. කඳු යායක් තියෙනවා පිටිපස්සෙන් ඔක්කොම පේනවා ඉතින් මාරම ලස්සනයි ලොකේෂන් එකේ නම ලවන් 1 කැන්ඩි ඕගොල්ලොත් යනවා නම් ඉතින් බලන්න Google Map එකේ තියෙනවා සර්ච් කරලා බලන්න අපි දැන් ලවන් 1 කැන්ඩි වලට බායි කියලා ඉතින් ඊළඟ ලොකේෂන් එකේ කියන්නේ අපි දැන් යන්න හදන්නේ නෙල්ලිගල මං කිය ඔයගලන්ට වන්දනා ගමනක් කියලා මේක මේ ඉතින් ඒකත් පන්සලක් ඒ වුණාට ඒ පන්සලත් මේ ලස්සනයි ඉතින් මේ අපි එතනට යන්න පිටත් වුණා දැන් යන ගමන් ඉන්නේ පාරණයි හැරිය පොඩ්ඩක් සවුත්තුයි මේ යන්න තියෙන පිටින් දැන් නෙල්ලිගල මේ පන්සලට ආවා එතනත් කියන්න දෙයක් නෑ ඉතින් පට්ටම ලස්සනයි ඉතින් කන්දක් උඩ මේ පන්සලක් තියෙන්නේ එතනත් 360 වගේ view එකක් තියෙන්නේ එතනත් 360 වගේ view එකක් තමයි තියෙන්නේ එතන ඔය පන්සල් දාවනේ පන්සල් ඇවිල්ලා මේ කෙල්ලෙක්ට මලක් දෙන්නද දන ඉතින් අපි නෙල්ලිගලටත් බායි කියලා වැඳලා ගල්ලා අපේ ඊළඟ ලොකේෂන් එකට දැන් යන්න හදන්නේ ගයිස් ඉතින් අපේ ඊළඟ ලොකේෂන් එක ඇවිල්ලා අපි දැන් ගම්පොළ පැත්තට යන්නේ ගම්පොළ පැත්තට කියන්නේ අම්බුලුවාව පන්සලට තමයි යන්න පිටත් උනේ පට්ට වැස්ස අතන පන්සලේ ඉඳන්ම මේ වැස්ස පටන් ගත්තා ඊට කලින් දවසේ වගේම මේ වැස්සෙම ඉතින් ගියා මේ යන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ කියලා උඩට හිත කියලා කල්පනා කර ගියා උලක් නැහැ යනවා කියලා කොහොම හරි ප්‍රධාන පාරෙන් මේ අම්බුලුවාව පැත්තට හරවලා පොඩි පොටු පාරකින් මේ ටිකට් එකකුත් අරගෙන තමයි යන්න තියෙන්නේ. ඒ පාරේ යද්දි මේ මීදුමකුත් සෙට් වුණා අපිට පාර ටික පේන අඩුයි වැස්සේ උඩාට මේ පාර නම් මාරම ලස්සනයි මේ එක තැන්වල view point හම්බ වෙනවා අපිට කඳු යායවල් එක්ක ගස් පයින් ගස් මැද්දෙන් යන්න තියෙනවා. ඒ හරිය නම් මාරම ලස්සනයි මේ නුවරලි පැත්ත ගියා වගේ තමයි හරිය.
අපි දැන් ඉතින් පන්සලට ආවා. පන්සලට ආවට වැඩක් නෑ ගයිස්. මේ පට්ට මීදුමක් තියෙන්නේ. මේ උඩ නැග්ගට වැඩක් නෑ වගේ සීන් එකක් තමයි තියෙන්නේ. මේ අපේ මේ මෙසද ආවෙත් නෑ, අක්කාවෙත් නෑ, මේ ඇන්ටි අංකල් වෙනන් කොහොමත් මේ ආවේ නෑ. ඒගොල්ලන්ට නගින්න අමාරුයි කියලා. අර දෙන්න ආවෙත් නෑ. අර උන් දෙන්න කණුව දැක්කා විතරයි. උන් දෙන්න බය වෙලා කකුල් ගහන්න ගත්තා. අන්තිමට මම තනියෙන් තමයි උඩට නගින්න පටන් ගත්තේ. කවුරුත් ආවේ නෑ නගින්න. පට්ට මීදුමේ ඉතින් නැග්ගට මේ වැඩකුත් නෑ වගේ තීරණා. මට මේ මෙලොවම දෙයක් පෙරුන්නේ නෑ. වට පිටාවේ කිසිම දෙයක් පෙනුන්නේ නෑ. ඉතින් සෙනගත් ඒ වගේම හිටියා. අම්බුලුවාවේ අන්තිම කෙරවල ඉතින් ඕක ඔතනින් එහාට චුට්ටක් මේ යන්න පුළුවන් කෙට්ටු කෙනෙක්ට. මට නම් ඔතනින් එහාට පොඩ්ඩක්වත් යන්න බෑ. ඒක තමයි අන්තිම කෙරවල ඉතින් උඩටම ගියාට පස්සේ නම් පොඩ්ඩක් කකුල් දෙක මේ ඇත්තම කිව්වොත් වෙවුලනවා. මේ මොකද මේ පට්ටම උසක ඉන්නේ මදිවට කණුව හීනී අත්තරත් එච්චර ලොකුවට ඒ කියන්නේ ලොකු ආරක්ෂාවක් නෑ එතන. ඉතින් පොඩ්ඩක් මේ මාත් පොඩ්ඩක් බය වුණා ඇත්තම කතාව. ඒ උනාට ඉතින් බය පෙන්වන්න බෑ. මේ ලස්සන ගැල්ලම ටිකක් මාත් එක්ක බැස්සා. මේ ඉතින් ෂේප් එකේ මේ බැස්සා බය පෙන්වන්න නැතුව ගැම්මට බැස්සා ඉතින්. උඩම හරි ඉඳන් ගත්ත වීඩියෝ එකක් ගයිස් මේකත්. මේ උනාට පේන්නේ නැහැ මෙලෝදියා පේන්නේ නැහැ මීදුමත් එක්ක. ඉතින් මේ අපි ෂේප් එකේ බැහැලා අපි කියන්නේ මම තනියෙන් බැස්සා ෂේප් එකේ බැහැලා ඉතින් කට්ටියත් එක්ක මේ ගෙදර ආපු එක තමයි කරේ ඊට පස්සේ. ඉතින් කට්ටිය මොකද වෙන්නේ? මෙතනින් පස්සේ ඉතින් අපි ගෙදර තමයි ආවේ. අන්තිමට ඉතින් වීඩියෝ එකක් ගෑනේ. ඔයගොල්ලෝ දන්නවනේ මම අන්තිමට කතා කරලා නැහැනේ ඔය පරණ වීඩියෝස් වල. ඉතින් මේ කට්ටියටම මගේ වීඩියෝ එක බැලුවට thank you. ඉස්සරහට ලස්සන වීඩියෝස් වගේක් එන්න තියෙනවා. කැම්පින් කියපුවම එන්න තියෙනවා ඉස්සරහට. ඉතින් ඒවා දැම්මට පස්සේ අනිවාර්යෙන් කට්ටියම බලන්න. මගේ channel එක subscribe කරලා තියාගන්න. like කරන්න, comment කරන්න, share කරන්න. අඩුපාඩුවක් තියෙනවා නම් අනිවාර්යෙන් කියන්න මට comment එකක් දාලා. එහෙනම් bye.